එකකින් මෙහෙම තද කළ උස්සද්දි මෙහෙම උලට හිටිනවා නම් තමයි අපේ මේ අයිසින් පදම හරි. අයිසින් වැක්කිරෙනවා නම්, ඒ කියන්නේ අයිසින් කන්ද වගේ නැතුව නැවිලා හිටිනවා නම්, ඒ කියන්නේ අපිට අයිසින් මදි. එතකොට අපි අයිසින් ටිකක් තව දාගන්න අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු මේ වගේ අයිසින් එකක් හදද්දී එන ගැටලු. අයිසින් එක දිය ගතිය එනවා. අයිසින් එකක් දිය ගතිය එන්නේ අයිසින් සුගර් මදි වුණාම. ඒ වගේම කාලගුණ වෙනස් වීම මත. දැඩි රස්නයක් තියෙනකොට, දැඩි සීතලක් තියෙනකොට අපි අයිසින් එක දිය ගතියක් එන්න බලනවා. ගොඩක්ම බට අයිසින් වල වෙන්නේ රස්නේ කාලෙට. බට කියන්නේ රස්නෙට ඔරොත්තු නොදී දිය වෙන දෙයක්. ඉතින් බට අයිසින් එකක් දැඩි රස්න කාලෙදී තෙල් ගතිය මතුවෙලා දිය වෙනවා. ඉතින් ඒ වෙලාවට අපි අයිසින් සුගර් ටිකක් එකතු කරගත්තාම අපේ ඒ ගැටලුවට පිළිතුරක් වෙනවා. ඒ වගේම සීත කාලයේදී යම් තරමක්